సగమ పని సాని పమ గమ గసాని సా పని సగమ పని పమ పగమ పని దా పమ పగమ గ సగని సా సగమ ధని సగని సదని ధమ ధమ గమ గస. One Sri Lanka. One Sri Lanka. තුන් සිංහලේ අභිමානය වන් ශ්‍රී ලංකා. ඉතින් අදත් ඔබේ ආලින්දට අපි ගොඩ වෙදෙනවා අපේ සංගීත කාමී මිතුරන් සමග. එහෙමනම් ආයුබෝවන් කියලා පටන් ගමු. මුලින්ම මගේ දකුණු අත පැත්තේ ඉන්නවා බැසිල් පෙරරා. ඒ වගේම මොන්ටි ෆර්නැන්ඩෝ, ඇන්ටන් වර්ණකුල සූරිය සහ සෝමා දිවිතුරුගම ප්‍රසිද්ධ කලාපවලකින් පැවතෙන. එහෙමනම් අපි කොයි පැත්තෙන්ද පටන් ගන්නෙ? මෙහෙන් පටන් ගන්නවද? අරින් පටන් ගන්නවද? ප්‍රථමයෙන් කාන්තාව. ලේඩිස් ෆස්ට්. හරි. එහෙමනම් සෝමා දිවිතුරුගම මහත්මිය අපි වන් ශ්‍රී ලංකාව තුලින් ආයුබෝවන් කියලා ඔබ පිළිගන්නවා. ආයුබෝවන්. ඉතින් අපි මුලින්ම පටන් ගමු. ඔබ කොහොමද කලාවට පිවිසෙන්නේ? මම කලාවට පිවිසුනේ 1968 ළමා පිටියේ. එතකොට කනාත් නාබේසේකර තමයි වැඩසටහන මෙහෙව්වේ. වැඩසටහන මෙහෙව්වේ. ඒ අතරතුර කලාපීඨය, විද්‍යාපීඨය ඒ වගේ වැඩසටහන් වලට. ඒතර ගුවන් විදුලි නාට්‍ය සඳහා සම්බන්ධ නාට්‍ය සඳහා තමයි ගොඩාක් සම්බන්ධ වුණේ. අපිට ඒ අවධිය ගැන පොඩ්ඩක් මතක් කරොත් මොනම වගේ නාට්‍ය? ඒ අවධිය ඇත්තටම කියනවා නම් දැන් වගේ දියුණු තත්ත්වයක් තිබුණ නැහැ. තාක්ෂණයෙන් ඒ වගේම දැන් වගේ channels එහෙම තිබුණේ නැහැ. ගෝලි සංස්ථාවෙම තමයි අපි හැම කෙනෙකුටම ඉදිරියට එන්න අවස්ථාව තිබුණේ. එහෙම ඒ කාලේදී සමහර වෙලාවල් වලට දක්ෂ අයත් ගිලිහුණා කියලා මට මේ වෙලාවේ මතක් කිරීමක් කරන්න වෙනවා. ඔව්. එතකොට ඔබගේ පාසල් සමයේත් නාට්‍ය වලට සම්බන්ධලා තියෙනවද? කලාවට සම්බන්ධලා තියෙනවද? ගායනා වලට සම්බන්ධලා තියෙනවද? පොඩක් ගීත ගායනා කරලා තියෙනවා. මුලින්ම ඉස්කෝලේ මං ගියේ මියුසියස් විද්‍යාලයට. ඔව්. ඊට පස්සේ මං කේරි බැප්ටිස් කොලෙජ් එකට ගියා මියුසියස් එකෙන් අස්සලා. ඔව්. එතකොට වේදිකා නාට්‍ය ඒ වගේ දේවල් සම්බන්ධලා තියෙනවා. සම්බන්ධ වුණා. ඔව්. ඒ නාට්‍ය අංශයෙන් ගෝලි සංස්ථාවේ ගොඩාක් දේවල් වලට ඉදිරිපත් වුණේ එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයාගේ නෝනා අයිලින් සරච්චන්ද්‍ර මහත්මිය. මම මේ වෙලාවේ අයව සිහිපත් කරනවා. පොඩක් ඇන්ටන් එකත් කතා කරමු. ඇන්ටන් කොහමද ඔබේ කියලා ගීත කීපයක් තියෙනවද? කොච්චර තියෙනවද ගීත? 7-8ක් විතර. ඔයාගේම ගීත. ඔව්. එතකොට ඇන්ටන් කොහමද කලාවට සම්බන්ධ වෙන්නේ? පොඩි කාලේ ඉඳන් සින්දු කියනවා. ලංකාවේදී පොඩි ප්‍රශ්න ආවා. ගෲප් වලට බැඳිලා ඒ වලින් ඉතින් අපිව තැනකට ආවේ නැහැ. ඉතින් සල්ලි තියන අය තමයි හුඟක් ඉස්සරහට ගියේ. එම නිසා මෙහෙ ඉතාලියට ආවට පස්සේ අපි කාමරවල ඉතින් සින්දු කියන්න කට්ටිය පාක්වල සෙට් වෙනවා. ඒ වෙලාවකදී දැන් අවුරුදු 10කට පමණ කලින් බැසිල් පෙරේරා මහත්මයා එක්ක සින්දු කියන්න ඇවිල්ලා කළා. මට කිව්වා ඇන්ටන් ඔයා හොඳට පිච් කරනවා. එන්න අපිත් එක්ක සින් කරන්න කියලා. මම එදා ඉඳන් අද වෙනකම්ම එයත් එක්ක යනවා සින් කරන්න. බැසිල් තමයි ගුරා. ඔව්. එතකොට ගුරු බැසිල් ගාවට එන්න ඉස්සෙල්ලා අපේ ඉන්නවා මොන්ටි වැඩි කතා කරන්න කැමති නෑ. මුලදී මම කිව්වා ප්‍රශ්න අහන්න එපා. නෑ පොඩි විස්තර කරන්න. ප්‍රශ්න නැතුව. මොන්ටි කොහොමද සංගීතයට සම්බන්ධ වෙන්නේ? වත් කුඩා කාලේ නම් ගෙදරින් බය අයියලා එකක් තිබුණා. ගොඩක් කට්ටිය ආශ්‍රය ගන්න හම්බුණා සංගීතය කරන. ඒ වලින් නිකම්ම ඒ පැත්තට යමුණා. එතකොට අපේ නායක බැසිල් පෙරේරා මහතා මම හිතන්නේ ඔබට ලොකු ඉතිහාසයක් තියෙනවා. පොඩ්ඩක් අපි කතා කරමු. 1980 අගෝස්තු තමයි ඉස්ලාම බෑන්ඩ් එක ප්ලේ කරේ. එතකොට අපි ගමේ බෑන්ඩ් එක මගේ ඩ්‍රම්ස් තමයි මම ඉස්ලාම ප්ලේ කරේ. අවුරුදු 18ක් ඩ්‍රම්ස් ප්ලේ කරා.
ඉතින් මගේ ගුරුතුමා තමයි සුනිල් පුන්නසෝම. අද මේරියස් ගම්සාදගේ කරන සුභාස්කිත් පියා. ගම්පස් රේන්ජර්ස් ගෲපේ අධිපති. එතනින් පටන් අරන් ඉතින් සෑහෙන කාලයක් ඇවිල්ලා ප්ලේ කරලා ඊට පස්සේ කීර්ති පැස්කෝල් අබර්ධන බාලසුරත් එක්ක ගොඩක් කාලෙ කරා සුභසේන ගෲප් එකේ. ඊට පස්සේ කීර්ති පැස්කෝල් හිටියා අවුරුදු 5ක් විදේශ සංචාර කීපයකටම සහභාගී වෙලා කීර්තිත් එක්ක ලංකාවේ ඉන්නකොට. ඔබ ගම මීගම විනෝංගොඩ. මිනුවන්ගොඩ. මීගමට බොහොම ළඟයි. කිට්ටුයි. ඔය කියන්නේ මොකද මීගම ආශ්‍රිත හරියට මේ සංගීතයේ කණ්ඩායම් ගොඩක් තියෙනවා. කණ්ඩායම් ගොඩක් බිහිවුණා. මොකද මම හිතන්නේ ගොඩක් සංචාරක ව්‍යාපාර නිසා වෙන්න ඕනේ ඇන්ටන් සෝරි මේ බැසිල්. ඔව් ඔව්. මම හිතන්නේ ඔයගොල්ලෝ කැලිප්සෝ බෑන්ඩ් එකේ ඔව් මම හබරන ලොජ් එකේ ප්ලේ කරා. එතකොට අපේ සැක්සෆෝන් වාදක ස්ටැන්ලි පීරිස්ගේ පුතත් එක්ක අවුරුදු 2ක් විතර ප්ලේ කරා. එතකොට තමයි අපි කොහොම හරි කොන්ට්‍රැක්ට් ප්ලේ කරේ අපි කැලිප්සෝ එක බීට් බෑන්ඩ් එකත් එක්ක. එතකොට තමයි ඒ දවස්වල අපි කොහොම හරි අවුරුදු 1කමාරක් විතර ප්ලේ කරා. ඊට පස්සේ තමයි කන්තලේ කිතුලිතුවේ කියන පැත්තේ අර බස් එකකට කොටි ප්‍රහාරයක් කළා ළමයි ඔක්කොම මරලා පවුදාම කොන්ට්‍රැක්ට් එක නැති වෙලා අපි ගෙදර ආවා. ඒ අමිහිරි අතීතයක් ඇත්තටම මේ සංචාරී ව්‍යාපාරයට ගොඩක් ප්‍රහාරක දුන තැනක් ඒ දේවල්. එතකොට බැසිල් මේ කොහොමද සංගීතයට යොමු වෙන්නේ? කවුද වාගේ ගුරුහරුකම් ලැබෙන්නේ කොහොමද? මගේ ඉස්සර මම ඉස්කෝලේ ඉන්නකොට අඩු ගානේ මේ සින්දොක්කත් කියන ලැජ්ජයි. ගොඩක් කට්ටිය වෙනවා. ඊට පස්සේ ඉස්සර පන්ති ඉන්නකොට ගුටි කන ඩෙස්ක් එකට තට්ටු කරලා කවකට පෙට්ටිය වලින් තට්ටු කරලා හරියට ගුටි කන මැඩම් ලයින්. ඊට පස්සේ ඕම ඉඳලා නිකන් මට ආසයි දුනා. අනික සුනිල් අයියා කියන්නේ සුනිල් පුනිසම මගේ ගුරුතුමාගේ අඩුම කාලේ ඉරින්නේ තියෙන ගෝලයා මම. මාස 3-4ක් වගේ කාලෙක මම දවසල ඉගෙන ගන්න අල්ලගත්තා ශික්ෂණය. එතකොට මේ ඔබ සංගීත අධ්‍යක්ෂකවරයෙක් එහෙමත් නෑ. ලංකාවේ කැසට් දෙකක් තුනකට මම සංගීතය මේ කරා. එතන වඩකුලුත් සිද්ධු ටික ඔක්කොම මම තමයි මියුසික් කම්පෝස් කරලා පොඩි මැෂින් එකේ මේ කරේ. ලංකාවේ කරා කැසට් දෙක තුන. අලිකටින් ඒ දවස්වල සරත් දසනායක, රෝහණ වීරසිංහ. එහෙමනම් අපි මුලින්ම සින්දුවක් අහමු. කවුද ඉස්සරම සින්දුවක් කියන්නේ? අපි කාන්තාපක්ෂයට වැඩිම ඉඩ දෙමු. ලේඩිස් ෆස්ට්. එහෙනම් මම කියන්නේ මේ ගීතය සම්බන්ධ පොඩක් පොඩි විස්තරයක් කරලා අපි යුග ගීතයක් මේ ගීතේ සංගීත අධ්‍යක්ෂණය කරේ මම සම්පූර්ණ ඔක්කොම මේ මියුසික් කම්පෝස් කරේ මම මියුසික් කරෙත් අපේ ඇන්ටොනි අපේ සෝමක්කයි. ඔව්. එහෙනම් අපි අහලා බලමු ගීතේ. එහෙනම් අපේ මුල්ම ගීතේ අහලා බලමු සෝමා දියුතුරුගම සහ ඇන්ටන්. මේ සමාන ගීතේ ලිව්වේ අපේ ක්ලෝඩ් නේද? ක්ලෝඩ් අපි ගෞරවයෙන් මතක් කරනවා මේ අපේ මේ ඉතාලියේ ඉන්න කෙනෙක් ක්ලෝඩ්. Wala pa
එතකොට මේ සෝම පෙරේරා මහත්මිය සෝම දිවිතුරුගම මහත්මිය sorry මේ රැකියාවත් සමග කොහොමද සංගීතය මේ රටේදී ලංකාවේදී වගේ නෙමෙයි මෙහි රැකියාවත් සමග කොහොමද මේ සංගීත කණ්ඩායමත් එක්ක එකතු වෙලා ගීත ගායනා කරන්නේ වෙලාවක් නිවාඩුවක් එහෙම තියනවද? ඒ ලැබෙන අවස්ථාවල වලින් තමයි උපරිම ප්‍රයෝජන ගන්නෙ. හැබැයි ඉතින් කනගාටුයි කියන්න. මට සින්දු නම් පාඩම් නැහැ ගොඩාක්. කියන්නේ ගොඩාක් දේවල් වලට සහභාගී වෙන නිසා මතකයෙන් ගොඩාක් සින්දු කියන්න. කොළ බලගෙන තමයි සින්දු කියන්නේ. මහා පොතක් උස්සන් ආවනේ. රංගල මම හිතා ඉස්සලා පියන ගන්න නැතේ. කොහමද මේ මතකයෙන් කියන්න වෙනවා. කීපයක් තමයි මතකයේ තියෙන්නේ. ඔව්. අර මුලින් සමාව ඉල්ලපු නිසා ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපේ දෙවෙනි ගීතය ඒක සසිකා නිසංසලා මහත්මියගේ ගීතයක්. පොඩ්ඩක් කියන්න බලන්න මේ ඔයා මේ ශශිකාගේ ගීතයක් ගායනා කරන්නේ. හරි එහෙනම් අහලා බලමු. බැසිල්ගෙන් ගීතයක් අහමු.
ඔබ නිතරම මේ ප්ලේ කරනවා විතරයි. නේ ඊට පස්සේ ඔයා ඊට පස්සේ අපි යමු ඇන්ටන්ට. බැසිල් මේ අමරදේව මහත්මයාගේ ගීත ගායනා කරන බොහොම ලස්සනට. සාමාන්‍ය. ඕ සාමාන්‍යත් ඇති. එහෙමනම් අපි ගීතයක් අහමු. හොඳයි මේ අමරදේව මාස්ටර්ගේ ගීතය. පිලේ පැදුර හේනට අර ගෙන එනවා එලා පැදුර මැස්සේ එහි සැත පෙනවා රටාවියපු අත් දෙක මට සිහි වෙනවා හිතේ දුකට එතකොට කවි කියනවා පායා ඉරවරට ගියාදෝ සඳ පායා සඳ අවරට ගියාදෝ හෙළු කඳුළු මූදට එක් වුණාදෝ හෙළු කඳුළු මූදට එක් වුණාදෝ ළමා ලපටි නෑනා කොහි ගියාදෝ කරට මල් මාලා ගොතන්නට මඳු මල් පිපෙනවා හේනේ ඇට දිගට නුඹේ කටින් කීසි පද අහන්නට නුඹේ කටින් ගීසි පද අහන්නට තවමත් ගිරව් එනවා පෙරපුරුද්දට පිලේ පැදුර හේනට අර ගෙන එනවා එලා පැදුර මැස්සේ එහි සැත පෙනවා රටාවියපු අත් දෙක මට සිහි වෙනවා හිතේ දුකට එතකොට කවි බොහොම ස්තුතියි බැසිල් පෙර මහත්මයා මෙච්චර ලස්සන කටහඬක් තියාගෙන ඇයි ඔයාගෙම කියලා ගීත කීපයක් නිකුත් කරන්න උත්සාහයක් තියෙනවා නියල් මේ අවුරුද්දේ මේ ඇන්ටන්ගේ කැසට් එක දෙක කරන් CD කරන් පස්සේ සින්දු ටික කරන්න මොකද ඔබගේ ප්‍රවීණයෙක් ඇත්තටම මේ සමහර විට ශ්‍රී ලාංකිකයෝ දන්නේ නැත්නම් ඔබ ඩ්‍රම්ස් වාදකෙක් විදිහට විතරනේ. ඇත්තටම අපේ ප්ලේයර්ස්ලා ඉන්න හොඳ ගිටාරිස්ලා, එතන ගම ඩ්‍රමර්ස්ලා ඒගොල්ලන්ගේ හැකියාවල් දක්ෂ ගායකයෝ. ඒගොල්ලන්ගේ හැකියාවල් තියෙනවා. දැන් ඇත්තටම මේ අමරසිරි පීරිස් මහත්තයා වුණත් එතකොට අපේ ඩීඩී ගුණසේන දක්ෂ හොඳ ගසල් ගායකයෙක් ලංකාවේ ඉන්න. ඒ වගේම මතක් කරොත් තව
කලනි පෙරේරා. කලනි පෙරේරා. ඇත්තටම වයලින් එක උනාට ඒගොල්ලෝගේ දක්ෂතාවය පිටුපස්සේ තියෙනවා. නාල කංචන කුමාර. අනිවාර්යෙන්ම. දක්ෂ ලංකා දක්ෂ ගිටාර් වාදකයෙක් ඒ වගේම ගායකයෙක්. ඉතින් ඒ වගේ ඇත්තටම දැන් ඒ පිටිපස්සේ තියෙනවා යම්කිසි හැකියාවක්. ඒක එළියට දාන්න. එළියට දෙන්න අපේ ප්‍රේක්ෂකයෝ බලන් ඉන්නවා ආදරෙන්. ඒ දේවල් එළියට නැගන්න. ප්‍රමා කරන්න එපා. ප්‍රමා වුණොත් කාලේ දිව යනවා. ඉතින් ඒක එතකොට මොන්ටි තුත් දක්ෂ ගායකයෙක්. හොඳ දක්ෂ ගායකයෙක් කොහොමද? වාදකයෙක් වගේම දක්ෂ ගායකයෙක්. පොඩ්ඩක් මොන්ටිගේ කඩන්නත් අහලා බලමු අපි. අමර කවුද මේ ටීම් ජලත මහත්මයාගේද? කියන්න කමන්න නෑ ගොඩක් කට්ටිය එහෙම කියන අද සනීප නෑ ගහින් බිරිසා වගේ නිකන් ආයබර වෙලා අපි පොඩි try එකක් දෙමු. හොඳ ගායකයෙක් වාදකයෙක් වගේම. එහෙමනම් මොන්ටි සිතින් මානසෙනි කඳුල නුඹ ඇවිදි විවාදමුනේ එතෙහිලා නොමිනිදු මැදහි සිතින් මානසෙනි කඳුල නුඹ ඇවිදි විවාදමුවේ මෙතේ පීඩා නොහිරිදු මැනවි තන්නිව මා හදනා වෙලාවේ සැලි සැලි සිහිනේ කඳුල මත කරුණා කරා ආයදිමි වගේ සිතින් මානොසෙනි කඳුල නුඹ ඇවිදි විවාදමුවේ මෙතේ දීලා නොනිවිදු මැනවි. ඇන්ටන් දැනට ගීත කීයක් විතර වගේ නිමා කරලා තියෙනවද? ගීත 8ක් ඉවරයි. 8ක් ඉවරයි. මම හිතන්නේ මේ අපේ බැසිල් පෙරේරා මහත්මයාද සංගීතය කරේ? සංගීතය තියෙන්නේ. එහෙමනම් අපි ඔයාගේ ගීතයක් අහලා බලමු ඔයාගේම එකක්. මාදම් කැලේ හැංගි මුත්තම් කළා මතකයි සමදා මල්ලි කොම්පිට්ටුවේ බැලිබත් සෑදුවා මතකයි සමදා නංගී මාදම් කැලේ හැංගි මුත්තම් කළා මතකයි සමදා මල්ලි කොම්පිට්ටුවේ බැලිබත් සෑදුවා මතකයි සමදා නංගී පුංචි පන්ති කාමරේ අකුරු කෙරුවා එකට මල්ලියේ වෙල්ලිප නැල්ලේ අපි වෑ කණ්ඩියේ දඟ කෙරුවේ එකට මල්ලියේ පාසල් ගියේ පුංචි පන්ති කාමරේ අකුරු කෙරුවා එකට නංගියේ වෙල්ලිප නැල්ලේ අපි වෑ කණ්ඩියේ
සඟ කෙරුවේ එකට මල්ලේ මාදම් කැලේ හැංගි මුත්තම් කළා මතකයි සැමදා මල්ලේ කොම්පිට්ටුවේ වැලිපත් සෑදුවා මතකයි සැමදා නංගේ අද නාඳුනන ලෙසින් අහක බලන් මොකද නංගියේ මායින් බැඳන් ගේ දොර අයිති කරන් රණ්ඩු වෙන්නේ ඇයිද මල්ලියේ දුරස් වෙලාදෝ අද නාඳුනන ලෙසින් අහක බලන් මොකද නංගියේ මායින් බැඳන් ගේ දොර අයිති කරන් රණ්ඩු වෙන්නේ ඇයිද මල්ලියේ මාදම් කැලේ දෙංගි මුත්තම් කළා මතකයි සැමදා මල්ලී කොම්පිට්ටුවේ වැලිපත් සෑදුවා මතකයි සැමදා නංගේ මාදම් කැලේ දෙංගි මුත්තම් කළා මතකයි සැමදා මල්ලී කොම්පිට්ටුවේ වැලිපත් සෑදුවා මතකයි සැමදා නංගේ කොම්පිට්ටුවේ වැලිපත් සෑදුවා මතකයි සැමදා නංගේ අපි දැන් ආපු ගමන් වගෙන් පොඩ්ඩක් වෙනස් වෙනවා කැලිප්සෝ පැත්තකට. එහෙමනම් අපි පොඩි රෙස්ට් එකක් ගමු ප්‍රධානක පාලක මැදිරියට ගිහිල්ලා ඇවිල්ලා නැවතත් හමු වෙමු. සගම පනි සානි පම ගම ගසානිසා පනි සගම පනි පම ගම පනි දා පම බගම ගසගනිසා සගම දනි සගදනි සදනි දම දම ගම ගස සගම පනි සානි පම ගම ගසානිසා පනි සගම පනි පම ගම පනි දා පම බගම ගසගනිසා සගම දනි සගදනි සදනි දම දම ගම ගස වන් ශ්‍රී ලංකා අභිමානය තුන් සිංහලයේ. ඉතින් අපි නැවතත් හමු වෙනවා. බැසිල් පෙරේරා මහත්මයා ඔබට මතකද මුල් කාලේ අපේ සංගීත දිවියේ මම ඔබ ඩ්‍රම්ස් වාදකයෙක්. ඔබ එළිනකන් සංදර්ශන වල ඩ්‍රම්ස් වාදනය කරලා තියෙනවා. මම ඔයගොල්ලන්ගේ ඔයාගේ යාළුවෝ ගොඩක් අපේ මේ වන් ශ්‍රී ලංකා channel රටවල් 154කට පේනවා. ඉතින් ඔබේ පැරණි යාළුවෝ සමහරට ලංකාවේ නැතුවත් ඇති. ඔයගොල්ලෝ දෙනෙක් දැන් නැහැ. ඉස්සර මාත් එක තමයි ඒ මුල් කාලේ ප්ලේ කරේ ශක්ති සංගීත කණ්ඩායමේ සංගීත වික්‍රමසිංහ රෝහන් ජයවර්ධන ලීඩ් ගිටාර වාදක දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. එතකොට ඊට පස්සේ ඉතින් අපි උපාලි කන්නංගර මහත්මයා එර්නස් සොයිසා කීර්ති පෙස්කෝගේ සංගීත කණ්ඩායම තමයි සුබබෝ ජෝන්ස් අවුරුදු 5ක් විතර වගේ එක දිගටම හිටියා ඩ්‍රම් වාදකයෙක් කටියට. එතකොට ඔබේ පවුලේ සංගීතයට තිබෙන සහයෝගය පසුබිම කොහොමද ලැබෙන්නේ? අපේ පවුලේ කියලා මම හිතන්නේ ඉස්සර තාත්තා නම් ඉතින් ඔය සින්දුවක් එහෙම කියනවා ටිකක් ඔය විතරටලා ඒ වගේ තියෙනවා. ඉතින් මගේ අයියා ඉන්න චූටි අයියා එයා පියතුමෙක් සුනිල් පෙරේරා ඩොන් බොස්කෝ එකේ. අනිත් අය නන්දන තාලුකෝ එකේ ලෙස්ලි පවුලේ අපි නම දෙන්නේ. මම තමයි බාලයා පවුලේ. පුංචි පවුලක්. ඉතින් අපි අපේ ප්‍රේක්ෂක ආසති කැලිප්සෝ ගීයක් ඔබේ හඬෙන් අහන්න.
අපි ඔක්කොම එකතු වෙලා උඩරට කඳුකරේ පරණ ගීතයක් මම ගායකයා නම් මට හරියට මතක නෑ. ඉතින් අපි එනං ඒ ගීතය කියමු. ඕකේ. එතකොට වැසිල් මේ සංගීත දිවියේ ඩ්‍රම්ස් වාදකයෙක් හැටියට සෙල්ලම් කරන කාලේ අමතක නොවන සිදුවීම් ජීවිතේ අපිට දැන් කලාකාරයෙක් වුණාම ජීවිතේ සමහර දේවල් තියෙනවා අමතක නොවන සිදුවීම්. ඔබට මොන වගේ අමතක නොවන සිදුවීම්ද තියෙන්නේ? අමතක නොවන එක සිදුවීමක් තමයි මම ලංකාවේ ඉන්න කාලේ තොටලඟ කොළඹ පැලියගොඩ සම්දර්ශනයක් තිබුණා. අසල ඡන්ද ව්‍යාපාරතියට ගාම්ලි සාර මහත්තයා ආපු එකක එයාගේ ජීවිතේ නැති උනේ අපි ප්ලේ කරපු එතන දැන් 40ක් 50ක් විතර වගේ සෑහෙන සංඛ්‍යාවක් මැරුණා. එතන අමතක නොවන දෙයක් ඒක. කලාවේ ඇත්තටම මම හිතන්නේ ජීවිතයක් බේරනවා කියන්නේ බෝම්බකින්. එතන සෑහෙන ඔයගොල්ලෝගේ බෑන්ඩ් එකේ කට්ටියට මොනවද බෑන්ඩ් එකේ එතකොට ස්ටේජ් එකේ හිටියා මරියසෙල්. එයාටත් සුළුසුවගේ තුවාලයක් වුණා මේ. එතකොට අපි ගාමිණී පෙරරාවුගන් ප්ලේ කරේ. එයාගේ මේ කනක් තුවාලනා වැදිලා. එතකොට මගේ පිටිපස්සේ තමයි හිටියේ චම්පා දිල්රංගේ නිලියා. එයා නැති වුණා. එයා නැති වුණා. ඔයා කොහොමද? මම පොට්ටක් එළියට ගියාම මදු විදිට එකක් අපේ කට්ටිය වගේ බොහොම හිතතර කීර්ති ෆෙස්ටිවල් එදා ප්ලේ කරේ නෑ. ප්ලේ කරේ දා ජෝර්ජ්. ඔව් ජෝර්ජ් අයියා. ජෝර්ජ් අයියාගේ බලකිරීම අකුඩ තමයි වැස්සවිලි. ඉතින් අපි කතා කරනවා පල්ලයට බැස්සෙන්නේ නෑ අපි. කොහොම හරි මොන හේතුවක් උඩෝ ජෝර්ජ් අයියා මාව එක්කන් ගියා. එක්කන් ගිහලා අපි එතන ඉන්නකොට දැන් මේ ගාමිණී සාමය තමයි අන්තිමට කතා කරන්නේ. ඉතින් එයාගේ කතා කරද්දි මම ප්ලේ කරන්න බැහැ. කතා සින්දුවයි කතාවයි ගීතේ කතාවයි. එහෙම තිබුණා. ඡන්ද ප්ලේ කරන්න අපි එතනින් එළියට එලා විනාඩියක් ගින පාට බොම්බේ. නරක දේවලුත් හොඳ දේවල් වලට පෙරලෙනවා. ඇත්තද? එහෙමනම් අපි තවත් ගීතයකට යමු. මොකක්ද ඊළඟ ගීතය? තරුණ ජීවිතේ. බොහොම ලස්සනයි.
ඉතින් බැසිල් ඔබේ ජීවිතේ භයානක අවස්ථාවක් අපිට කිව්වේ. ඉතින් මම හිතන්නේ සුන්දර අත්දැකීමුත් ඇති. අපේ ප්‍රේක්ෂකෝ ආස ඇති දැනගන්න ඔබේ සුන්දර අත්දැකීමක්. සුන්දර අත්දැකීම් ඒක ගොඩාක්ම ඇත්තටම සුන්දර අත්දැකීමක් තමයි වාදකයෙක් වශයෙන් ලංකාවේ කාලයක් ජනප්‍රිය වාදක කණ්ඩායමක් ඉඳලා ඒ වගේ ප්ලේ කරන්න හම්බෙච්ච එක සුන්දර දේවල් ගොඩක් තියෙනවා. එතකොට මේ ඔගොල්ලෝ කැලිප්සෝ බෑන්ඩ් එක කොච්චර කාලයක් මම කැලිප්සෝ කරන්නේ නිකල් හඹරන. අබරන ලොජ් එකේ අපි එතකොට අපේ කණ්ඩායමේ නායකයා හිටියේ ස්ටඩි පිරිස්ගේ පුතා සංජය. සංජය පිරිස් අපි අවුරුදු දෙකමාරක් විතර ප්ලේ කරා. ඔයා මොකද ඉන්ස්ට්‍රුමන්ට් එක මොකද ප්ලේ කරේ ඔයා? මම ඒතර කොංගෝ ප්ලේ කරා. ගිටාර් ප්ලේ කරා. අපි මාරුවේ ප්ලේ කරනවා. බීට් බෑන්ඩ්ස් ගානේ ඩ්‍රම්ස් ගන්නවා. ඒ වගේ. එතකොට අපි තව ගීයකට ගියොත් මොකද? හොඳයි. ඊළඟ ගීතේ මොකද්ද? අපි එකක් මේ කැලිප්සෝ ගීතයක් තමයි අපේ ක්ලැරස් විජයවර්ධනගේ අන්සමනලේ කියන ගීතය. හරි. එහෙමනම් බැසිල්ගේ හඬින් රන් සමනලයෝ. රන් සමනලේ ඉගිලෙනු දැක මට නැගෙන පියරිය සිහි වෙනවා. රන්සුර පුරකට මා කැදවන්නට රම්‍යා ගැන සිතුවිලි එනවා. ඔන්නිකියක් ගෙන ළමද තමා කෙටි පියවර මැන තනිව මගේ රන් සමනලේ ඉගිලෙනු දැක මට නැගෙන පියවි සිහි වෙනවා. රන්සුර පුරකට මා කැදවන්නට රම්‍යා ගැන සිතුවිලි එනවා. රම්‍යාල ගැන පාසල් කාලේ සිතුවිලි කොහොමද බැසිල්? පාසල් ඒ කාලේ අවදි කරන්න පොඩ්ඩක්. නැත්නම් මොකද පරණ දේවල් අමතක වෙන්නේ නැහැ. හිටිය රම්මල ගොඩක් හිටිය දවස්. එතකොට පාසල් කාලේ හරි සුන්දරයි. අනික නියල් ඉස්සෙල්ලා අපි සුඳුරු මතකයක් වනේ සංගීතෙදි. ඔව්. දැන් තමයි මතක් වුණේ. රම්‍යා. එහෙම කන්නේ. ඔව්. අපි එතකොට ඔය සංගීත වික්‍රමසිංහ මම රෝහන් ජයවර්ධන ආනන්ද වෛද්‍යසේකර ගම්පා අපි කට්ටිය තමයි ගම්පා රිදම් සස් කියන ගෲප් එකේ ප්ලේ කරේ. ඉතින් අපි ඉස්සර නිහල් මෙච්චර දියුණු නෑ ආර්ථිකෙත් නෑ. අපි සවුන්ඩ් යන්නෙත් එකම ලොරියේ ගෲප් එක යන්නෙත් එකම ලොරියේ. එහෙම තමයි වෙඩින් එක ගියාම ඉතින් අපි මේ වෙඩින් එක හිටුවේදී ලොරියෙන් බහලා යනවා. ලැජ්ජයිනේ. ඔව්. මේ ලොරියෙන් යන්නේ. ඉතින් දවසක් අපි එනකොට අපේ ඩ්‍රයිවර් හිටියේ ගුණපාල කියලා. ඉතින් ගුණපාල ටිකක් මදුවිති දැක්කම ටිකක් බීලා ඉන්න දවසක අපේ බේස් ගිටාරිස්ට් තමයි දැන් මේ වාහනේ එලවන්නේ. ගුණපාල පිටිපස්සේ ලොරිය අර දොරේ ඉඳගෙන එනවා සින්දුවක් කියාගෙන ප්‍රියා සූරිසේනගේ. සින්දුවක් කියන් එනකොට මාගේ සැමරුම් පොතේ කියද්දී මෙයා මේ ගුණපාල දතක් දාලා හිටියේ. සැමරුම් පොතේ කියන දත බිම. ඊට පස්සේ ඉතින් අපි ආපහු ලොරිය නවත්තලා ලොරිය ලයිට් එලින් පැය කාලක් විතර හොයලා තමයි දත හොයාගත්තේ. ඉතින් අමතක වෙන සිදුවීමක් වගේ. ගුණපාල මේ හිටියොත් අහගිරිඩොත් ඒවා මතක් වෙයි. මීගොමි. එහෙම සොඳුරු මතක සටහන් අතර ඒ වගේ දේවල් අතරම සොඳුරුයි. ඉතින් කැලිප්සෝ කියපහම කණ්ඩම් සංගීතය ඇත්තටම මේ පුදුම රසස්වාදයක් ලබන්න පුළුවන් සංගීතයක් මම හිතන්නේ. ඇත්තෙන්ම හරිම කනට මිහිරි. ඔව්. කොහොම ස්වභාවික ඔක්කොම හැම
වාදන භාණ්ඩයම හරි ස්වභාවිකයි නැචරල්. ඉතින් ඒක හරි ලස්සනයි. ඇත්තටම මේ ද බීට් බෑන්ඩ් එකට වැඩිය හරිම කැලිප්සෝ එක හරිම හරි ලස්සනට ඒක කට්ටිය එකතු වුණොත් හරිම ලස්සන දෙයක්. ඉතින් එහෙමනම් ඊළඟ ගීතය යනවනේ මහනුවර මැණි කියලා අනේ උකුලේ තියාලා උලක් දිගන්නවා ලසන් දෙපොළ පෙන්නලා දිගිරි සිනහව පාලා යනවනේ මහනුවර මැණි කියලා යනවනේ මහනුවර මැණි කියලා එහෙමනම් වන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂක හිතතුනි අප ඔබෙන් සමගෙන යන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අපි වන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂක හිතතුන් වෙනුවෙන් බැසිල් ප්‍රමුඛ වාද්‍ය වෘන්දයට අපි ආයුබෝවන් කියනවා. ඒ වගේම ප්‍රේක්ෂක හිතතුනි ඔබේ අදහස් අපිට ලියා දක්වන්න පුළුවන්. අපේ මේල් අංකය තියෙනවා. ඒ වගේම අපේ දුරකථන අංකයන් සඳහන් වෙනවා. ඔබට කතා කරලා ඔබේ අදහස් අපිට දැනගන්න කැමති. එහෙමනම් අපි අවසාන ගීතයට යනවා. බැසිල් පෙරරා. මොනම් තොට නැත මාළුවි අවන් හල නැත පැලවි එදා හදමයි අදත් යෞවනයේ
බලන් කැඩපත සොඳුරියේ පෙරුම් පුරමින් හමු වෙලා උනුන් දහසින් වැන්ද ආදරපින් බලන් කැඩපත සොඳුරියේ පාටවත් සුන් දෙකොපුලේ විසලා පොළොම් තොට නැත මහනුවරේ අවන් හල නැත පැරණි එදා හඳමයි අදත් යෞවනයේ එහෙත් අප දෙන්නා බලන් කැඩපත සොඳුරේ උඹ ගසක් මුල නැවතිලා සිනහ කරමින් සඳේයි සරදම් බලන් කැඩපත සොඳුරියේ කුමන අරුවද නරකිස හැඟිලා පොළොම් තොට නැත මහනුවරේ අවන් හල නැත පැරණි එදා හඳමයි අදත් යෞවනයේ එහෙත් අප දෙන්නා බලන් කැඩපත සොඳුරියේ సగమ పని సాని పమ గమ గసాని సా పని సగమ పని పమ గమ పని దా పమ గమ గసగని సా సగమ ధని సగని ధమ ధమ గమ గస